හායි කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් වෙනදා වගේම අදත් ඕගොල්ලන්ට රසම රස රෙසිපි එකක් අරන් මං ආවා. ඉතින් මං අද හදන්නේ මීට් බෝල්ස්. ඉතින් මේක හදන්න කලින් කියන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වුණාට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න කියලා කියනවා. හරි එහෙනම් අපි යමු මේක හදන්න. මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා චිකන්. ඉතින් චිකන් ඔයගොල්ලන්ට අඹරලා ගන්නත් පුළුවන්. නැත්තම් මේක පොඩිවට කපලා ඊට පස්සේ පිහියෙන් හොඳට පොඩි වෙන කපා ගන්න. මම එහෙම තමයි මෙතන අරන් තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ටත් ඒ විදිහට ගන්න. ඉතින් මම මෙතන චිකන් බ්‍රෙස්ට් එකෙන් තමයි අරගත්තේ. ඔයගොල්ලෝ චිකන් බ්‍රෙස්ට් එකෙන් අරගන්න. ඉතින් අපි මේක බ්ලෙන්ඩ් කරලා ගන්නවට වඩා අර විදිහට කපලා ගත්තාම තමයි මේ මීට් බෝල් එකේ හැදුවාම රස තියෙන්නේ. හරි එහෙනම් අපි බලමු දැන් ඊළඟට මොනවද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. චිකන් වලට අමතරව මම මෙතන අරගෙන තියෙනවා ලුණු ගෙඩි දෙකක විතර ප්‍රමාණයක් අරගත්තා. පොඩි ලුණු ගෙඩි දෙකක්. ඒ වගේම සුදු ලුණු චුට්ටක් මම ඒකත් පොඩි කරලා ගත්තා. සුදු ලුණුත් බික් 5ක් ගත්තා. කොච්චි තියෙනවා නම් දාගන්න. මං ගාව කොච්චි තිබුණේ නැහැ. ඒ නිසා මං අම්බිරිස් ටිකක් තමයි පොඩිවට කපලා දාගත්තේ. කොච්චි තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපිට හොඳට සැරගතිය එනවා මේ මීට් බෝල් එකෙන්. ඉතින් මේ ටික තමයි දැන් අපිට ඕනේ වෙන්නේ. අපි බලමු දැන් මේක කොහොමද මේ හදාගන්නේ කියලා. ඉතින් මම මෙතනත් අරන් තියෙනවා චිකන් ග්‍රෑම් 300ක් විතර 300ක් 350ක් වගේ. මම ප්‍රමාණය හරියට බැලුවේ නැහැ. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් තමයි අරන් තියෙන්නේ. සුදු ලුණු නම් වැඩි වුණාට කමන්නේ නැහැ. එතකොට සුදු ලුණු රස අපිට මේකට හොඳට තියෙන නිසා. දැන් අපි වෙනම බෝල් එකක් අරගෙන අපි අර අඹරගත්තු චිකන් ටික මේකට දාගනවා. දාලා ඉවර වෙලා අපි අර කපාගත්තු ලුණු, සුදු ලුණු, ඒ වගේම මිරිස් ටික මේකට දාගන්න ඕන. දැන් අපි මේකට අවශ්‍ය ගම්බිරිස් කුඩු, ලුණු කුඩු දාගන්න ඕන. ඒක ඔයගොල්ලන්ගේ රස අනුව මේක දාගන්න. ඊට පස්සේ මේක හොඳට පොඩ්ඩක් හැන්දකින් අරගෙන පොඩ්ඩක් මික්ස් කරන්න. මේක අතින් අනනවා නම් ගොඩක් හොඳයි. ඉස්සෙල්ලාම පොඩ්ඩක් හැන්දකින් අනාගෙන ඉවර වෙලා පස්සේ මේක අතින් අනා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මම දැන් මේක හැන්දෙන් අනලා ඉවර වෙලා කෝන් ෆ්ලවර් තේ හැන්දක් විතර දානවා මේකට. දාලා ඒක ආයෙමත් පොඩක් හොඳට මික්ස් කරගන්න. මම දැන් මෙව මිශ්‍රණයටම බිස්කට් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. ඒක පොඩක් එකතු කරගන්න. එකතු කරගෙන ආයෙත් හොඳට මිශ්‍ර කරගන්න. ඉතින් මං දැන් මෙතන කරන්නේ අත් දෙකෙන් පොල් තෙල් ටිකක් හොඳට ගා ගන්නවා. ගාගෙන අපි අර හදාගත්තු මිශ්‍රණයෙන් ටිකක් අරගෙන තමන්ගේ පොඩි බෝලයක් විදිහට හදාගන්න පුළුවන්. දන්නවනේ මීට් බෝල් එකක් තරමට මේ වගේ හදාගන්න පුළුවන් විදිහට අරගෙන මේ තියන්නේ පේනවනේ. අන්න ඒ විදිහට මේ ඔක්කොම බෝල කරගන්නවා මේ ඔක්කොම පේස්ට් එක. ඒ විදිහට හදාගන්නවා. මේ තියෙන්නේ මේ විදිහට ඒ ඔක්කොම හදාගන්න ඕන. ඉතින් මේ අපි මීට් බෝල් ටික හදලා ඉවරයි. මේ තියෙන්නේ දැන් අපි මේ ටික පොඩක් fry කරගන්න යනවා තෙල් එකේ. ඉතින් අපි ඒකත් බලමු. දැන් අපි පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න ඕන. තෙල් ටිකක් දාගෙන ඉවර වෙලා අපි හදාගත්තු මීට් බෝල් එකින් එකට මේ විදිහට මේ කුඩින් තියන්න. තියලා හොඳට මේ විදිහට එක තැම්බෙන්න දෙන්න ඕන. ඉතින් අපි මේක පොඩක් පියනකින් මේක වහන්න. වහලා ඉවර වෙලා අපි ඒක තඹ ගන්න ඕන. වහන්න කලින් පොඩක් එක පැත්තක් පොඩක් චුට්ටක් වැදුනයින් පස්සේ මේ පේනවනේ පාට පොඩ දුඹුරු පාට වේගෙන එනකොට අපි ඒක අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත හරවල ඉවර වෙලා අපි ඒක පියනකින් වහන්න. පියනකින් වහලා ටිකක් තැම්බෙන්න දෙන්න. ගොඩ වෙලා තියන්න ඕනේ නැහැ. පොඩි වෙලාවක් තිබ්බහම විනාඩි 5ක් විතර තිබ්බහම හොඳටම තැම්බෙනවා.
දැන් ඔන්න මීට් බෝල්ස් ටික හදලා ඉවරයි. ඉතින් මේ බලන්නකෝ හොඳට තැම්බිලා තියෙනවා. මම ඔයගලන්ට දැන් පෙන්නන්නම් මේ ඇතුළ කොහොමද අමු ගතියෙන් තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ බලන්නකෝ හොඳටම ඇතුලේ තියෙන දේවල් හොඳට තැම්බිලා තිනවා. මස් එහෙම හොඳට තැම්බිලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ බය නැතුව මේ මං කියන ක්‍රමයටම මේ විදිහට මේක හදලා බලන්න ගෙදරදී. එතකොට ඔයගොල්ලන්ට කඩෙන් ගේන්න නැතුව මේ විදිහටම මේ රසට හදා ගන්න පුළුවන් අපිට. ඉතින් දැන් මම මේ මීට් බෝල්ස් ටික හදලා ඉවරයි. මට හිතුණා මේකෙන් පොඩි මීට් බෝල් දාලා ලුණු දාලා පොඩි තෙම්පරාදුවක් වගේ හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන්නේ මම ඒ විදිහට ලුණු දාලා අපි මීට් බෝල් සාමාන්‍ය විදිහට හදාගත්තා. ඉතින් මම ඔයගලන්ට දෙයක් කියන්න ඕන. මේ අපි හදපු මීට් බෝල්ස් ටික අපිට පීසර් කරලා ෆ්‍රිජ් එකේ දාලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ පීසර් එකේ දාලා තියාගන්න පුළුවන්. හරි එහෙනම් ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්නකෝ එහෙනම්. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මං එන්නම්. එහෙනම් හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. මගේ YouTube channel එක subscribe කරන්න. bye.